ආයිබෝවන් කියලා සාදරෙන් ආදරෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් බං YouTube නාලිකාවට වීඩියෝ තුනක් තියෙනවා අද දවසෙත් ගෙනලා තින්නේ සලේ ගැන මොකෝ ඔයගොල්ලෝ දන්නවනේ මේ දවස්වල ඉතින් නිවුස් එක අනිවාර්යයෙන්ම සලේ මහත්තයා ගැන කොහොම හරි අපි එයාට සාධාරණ මොකක් හරි ගේමක් ගහලා දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි මේ වීඩියෝස් ටික හැමතැනම යනවා. ඉතින් ඒක නිසා මම හිතුවා ඒවා එකතු කරලා ඔයගලන්ට දෙන්න ඕනේ කියලා වීඩියෝ තුනක් තියෙනවා. එහෙනම් ඒවා බලන්න ලෑස්ති වූ අද ගෙනලා තියෙන්නේ මේ සිරිල් ගාමිණී කියන මේ පියතුමා ගැන තමයි මේ වීඩියෝ කීපේ තියෙන්නේ. මේ මිනිසයා ගැන නිකන් මොකක් හරි නිකන් ඡායාවක් මොකක් හරි එකක් නිකන් කට්ටියට දැනිලා මේ මිනිසයා ගැන මේ පියතුමා ගැන කතා වෙන වීඩියෝ දෙකකුත් තියෙනවා. හරිද? ඒ දෙකත් මුලින් බලමු. අපි ඊට පස්සේ අවසානයේට නාමල් රාජපක්ෂගේ වීඩියෝ එකකුත් බලමු ඈ. හරි. එහෙනම් ලෑස්ති වෙන්න channel එක subscribe කරලා bell icon click කරලා notification දාගන්න. වීඩියෝ බලද්දී like කරන්න, comment කරන්න, share කරන්න, WhatsApp කරන්න පුළුවන් chat එකට නෝන ඕනම කෙනෙක්ට. ඒ වගේම මේ පැත්ත බලලා උදව් කරන්නත් පුළුවන්. ඔයගලන්ට හිතෙනවා නම් පොදු ජන පෙරමුණ වෙනුවෙන් කතා කරන channel එකක් දෙකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේ කොල්ලට වැඩේ කරන්න පුළුවන්. කීප දෙනෙක් හරි එකතු වෙනවා මේ channel එකත් එක්ක. එහෙනම් channel එක ඉදිරියට යන්න අපි පොඩි උදව්වක් කරන්න ඕනේ කියලා. මොකද මම මේ channel monetize කරන්නෙත් නැහැ. මොකද monetize කරාම YouTube එකේ rules වැඩි. ඉතින් එහෙම වුණාම මේ මට අනිත් අයගේ වීඩියෝ දාන්න බෑ, report වදිනවා, copyright වදිනවා, අරව මේවා එක එක ඒවා වැදිලා ඒ කියන්නේ ඔටෝ වැදෙන්නේ නැහැ. ජෙප්පෝ ඒවා වද්දනවා. ඉතින් ඊට පස්සේ මට දුවන්න වෙන්නේ නැහැ channel එක. ඒකින්ද channel එක monetize කරන්නෙත් නැහැ. ඕගොල්ලන්ගේ උදව් වලින් තමයි channel එක දුවන්න පුළුවන් තරම් බලන්න හදන්නේ. ඉතින් උදව් කරන්න අනිවාර්යයෙන්ම. හරි. උදව් නොකළොත් ඉතින් channel එක නවත්තන්න සිද්ධ වෙනවා. හොඳේ. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමුද? වීඩියෝ දෙකක් බලන්න තියෙනවනේ මුලින්. එහෙනම් අපි සිරිල් ගාමිණී කියන මේ පියතුමා ගැන මේ සම්බන්ධව මේ වීඩියෝ දෙක මුලින් බලමු. මොනවද කියන්නේ කියලා. යා. අයිබෝන් ඔන්න සිරිල් ගාමිණී පියතුමාගේ රෙද්ද ගලවන්න තමයි මේ යන්නේ. තරහ වෙන්න එපා, රෙදියුස් සංගෙන්න එපා, ඩෝබියෝ කෙඳිරි ගන්න එපා, ආගම් ભેද ඇති කරනවා කියන්න එපා. ඥානසාර හාමුදුරුවෝත් අපේ වෙනත් හාමුදුරුවන්ට චෝදනා එල්ල කරන විදිහටම අපි සිරිල් ගාමිණීට දැන් දෙනවා චෝදනා කරා. මොකෝ අපේ තියෙන දෙයක්. අපි අඩුම තරමේ මේ සිරිල් ගාමිණී කියන එක්කන ලෝගෝ හදින්න පියතුමා කියලා හරි කියනවා. මොකද අපි කරු කරන්නේ ක්‍රිස්තියානි කට්ටිය ලෝගෝ අන්තිර කට්ටියට කරු කරනවා ඉඳලා අපි පියතුමා කියලා කියන ඔය සිරිල් ගාමිණී කියන පුද්ගලයාට අපේ ඥානසාර හාමුදුරුවන්ට වගේ අපහාස කරන්නේ නැහැ. අපේ අනිත් හාමුදුරුවන්ට අපහාස කරන විදිහට ඔය ඩෝබිල අපහාස කරන විදිහට අපි අපහාස කරන්නේ නැහැ. ඒක දෙයක් කියන්න මම මේ කිව්වට පස්සේ ඕක කට්ටිය තීරණය කරන්න ක්‍රිස්තියානි පුද්ගලයා තීරණය කරන්න මේ සිරිල් ගාමිණී කියන පුද්ගලයාගේ ලෝගෝ තව තියනවද නැද්ද කියලා. ඔන්න මම කතාව පටන් ගන්නවා. ඔක්තෝබර් 23 2021 Zoom meeting එකකදී ඒ කියන්නේ International Justice Forum එකේ මේ සිරිල් ගාමිණී කියන පුද්ගලයා අපේ සුරේෂ් සාලේට විරුද්ධව ප්‍රකාශ නිකුත් කළා තියෙනවා. ඒ ප්‍රකාශ නිකුත් කිරීමට විරුද්ධව මිලියන 50ක් ඉල්ලලා සුරේෂ් සාලේ නඩුවක් දාලා. දැන් මම අහනවා මේ සිරිල් ගාමිණී පියතුමාගේ පිටිපස්සේ ඉන්නේ කවුද? සිරිල් ගාමිණී පියතුමා 2021 සුරේෂ් සාලේගේ නම කියන්න. ඒ තොරතුරු දැනගන්නත් සිරිල් ගාමිණී දන්න දේවල් මොනවද? කවුද මේව සිරිල් ගාමිණීට කිව්වේ සිරිල් ගාමිණී පියතුමාව CID එකට ගේන්න ඕනේ. වෙනලා ප්‍රශ්න කරන්න ඕනේ. මොකද මෙයා බොරු නම් කරන්නේ ජාතින් අතර අසමගිය ඇති කරනවා. ඒ විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොරු කිය කිය වින්දිතියම් පාවිච්චි කරලා මේක සල්ලි හම්බ කරනවත් දන්නේ නැහැ. මේක තමයි රටේ ප්‍රශ්න ඇති කරන්නේ. සිරිල් ගාමිණී පියතුමාට නඩුවක් තියෙනවා නම් සිරිල් ගාමිණී තුමා මේක 2021 ඔක්තෝබර් 23 කියලා තියෙනවා නම් සිරිල් ගාමිණී පියතුමා CID එකට ගෙන්නන්න ඕනේ, ප්‍රශ්න කරන්න ඕනේ, අහන්න ඕනේ. සල්ලියට චෝදනා එල්ල කරේ මොන පදනමක් උඩද කියලා. කවුරු එක්ක කරලා තියෙනවද? සිරිල් ගාමිණී පියතුමාට කිසිම රිපෝට් එකක් පිළිගන්න බැරි නම් එතුමා කියන දේ විතරක් හරි නම් එතුමා කියන දේ හරි කියන්න එතුමාට තියෙන සාක්ෂි මොනවද? මම මේ කියන දේවල් සත්‍ය මිස අසත්‍යක් නෙමෙයි. මේකට සියලුම තොරතුරු තියෙනවා. සිරිල් ගාමිණී පියතුමා මම මේ ඔබටයි කතා කරන්නේ. හරි? අපේ හාමුදුරුවන්ට මෙච්චර අපහාස කරන මේ සමාජයේ මේ වගේ පිරිසම් පියතුමෙක් ඉන්න පුළුවන්. මෙතුමාගේ පිටිපස්සේ ඉන්නේ කවුද? LTT එකද? LTT ඩයස්පෝරා එකද? ISISද? නැත්නම් නිරාගමික කවුරු හරි කට්ටියක්ද? නැත්නම් ක්‍රිස්තියානි අන්තවාදීන්? ප්‍රශ්න කරන්න, මිනිස්සුන්ට ප්‍රශ්න කරන්න. මේ මිනිස්යාව CID එකට ගෙන්නනකම් අපි මේක නවත්තන්නේ නැහැ. සිරිල් ගාමිණී පියතුමා එක්ක ලෝගුව ගලවලා ගෙදර යන්න, නැත්නම් අපි ඔයාව CID එකට ගෙනනකම් මේක නතර කරන්නේ නැහැ. අපි කිව්වා මොකෝ අපේ රණවිරුවන්ට අත තියන්න, අපේ ජාතියට අත තියන්න, අපේ සිංහලයන්ට අත තියන්න හැදුවත් අපි නරක මිනිස්සු කියලා කියන්නේ. මොකෝ අපි කටවහන් ඉන්නේ ඉන්න බලා දඟලනවා බෑ. දෙවෙනි එක තමයි මේ උත්තර මතක තියාගන්න සිරිල් ගාමිණී පියතුමා. මේක අපේ රට. අපි මේ රට ආදරේ. කාට හරි වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ වැරද්දට වන්දි ගෙවන්න ඕන ඕනෑම පුද්ගලෙක්. මේ සිරිල් ගාමිණී පියතුමා කියන පුද්ගලයා අනිවාර්යයෙන් CID එකට ගෙනල්ලා ප්‍රශ්න කළ යුතුමයි. මොකද සුරේෂ් සාලේ මෙයාට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා රුපියල් මිලියන 50ක් ඉල්ලලා. ඒක ගෙවන්න බැරි නම් සිරිල් ගාමිණී පියතුමා ඉබ්‍රාහිම් නානාගෙන් හරි සල්ලි නැහැ. හරි? එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි කිව්වා. ජය වේවා කිව්වා. සිරිල් ගාමිණී පියතුමාගේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා හැමෝම හොයන්න පටන් ගන්න. මේ නැත්තම් කිසි දෙයක් කරාට වැඩක් නැහැ කතෝලිකයෝ. සිරිල් ගාමිණී පියතුමන්ලා ඒගොල්ලන්ගේ පැටිකිරිය අපි කියන්න ඕනේ නැහැ. මයික් ඉස්සරහට ඇවිල්ලා මයික් පලනවා නිකන් සුද්ධවන්තයෝ වගේ කටින් පිට වෙන්නේම වෛරය සහ ක්‍රෝධය විතරයි. වෙන දෙයක් පිට වෙන්නේ නැහැ. එහෙව් අය කතෝලික සභාවට සුදුසු නැහැ. මුළු මහත් කතෝලික සභාව වෙනුවෙන්ම ලෝකේ කරුණාකර කාදිනල් උන්වහන්සේ ඉල්ලාස් විය යුතුයි. කාදිනල් උන්වහන්සේ නිකන් නෙමෙයි ඉල්ලාස් වෙන්න ඕනේ. කතෝලික මිනිස්සුන්ගෙන් සමාව ඉල්ලගෙන අරගෙන. මොකද උන්වහන්සේ තමයි පූජාසනය දූෂණය කරේ. මොකද්ද මේ සිරිල් ගාමිණී මේ පියතුමාගේ මේ කේස් එක මිලියන 50ක නඩුවකුත් තියෙනවලු. ඉතින් මේක ගැන මේ කෑ ගහනවා ගොඩක් කට්ටිය මේ සමහර තැන්වල මේ පෝස්ට් එහෙම යනවා Facebook එකේ. ඉතින් මම හිතුවා මේකත් නිකන් අලුත් චරිතයක්ද? මෙයාගේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? මෙයා මොන හරි දන්නවද? මෙයාගේ පිටිපස්සේ තව කවුරු හරි ඉන්නවද? ඉතින් ඒකත් ලොකු ප්‍රශ්නයක්. ඒවත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් අර නිවුස් වල එහෙම ගොඩාක් යන්නේ නේද? සලේ ගැන. සාමාන්‍යයෙන් මේ පියතුමා ගැන එහෙම වැඩි එච්චර නිවුස් උඩට එන්නේ නැහැ. ඉතින් ඒක නිසා කොහෙන් හරි එන ඒවා ඔයගලන්ට දෙන්න ඕනේ. ඔයගලන්ගේ ඔළුවේ මේවා තියෙන්න ඕනේ. ඒක නිසා තමයි මේ අවස්ථාවන් ඔයාලට අරන් දෙන්නේ. හරි එහෙනම් channel එක subscribe කරලා තියාගන්න ඕනේ අනිවාර්යෙන් මේ වගේ දේවල් බලන්න. හරි අපි යන්න මේ නාමල්ට මල පැනලා ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ මේ කෞශල්‍යයත් එක්ක බෝධි පූජා සීන් එකක් අරගෙන ඔන්න එන ලයින් එකක් අපි බලමු නාමල් මොනවද කියන්නේ කියලා.
අපිට පේනවා සමහරු බෝධි පූජා කරනවා ගිහිල්ලා මිනිමරුව වෙනුවෙන් කවුරුත් වෙනුවෙන් නෙමෙයි. අර අහිංසක ළමයි අර මේ කෑ ගහන මට ඒ ළමයි මොනව හිතනවද අද ඒ උන්ගේ ආත්මයන් මේ බෝධි පූජා තියෙනකොට මිනිමරුව වෙනුවෙන්. මේ පාර්ලිමේන්තුවේ මන්දක මන්ත්‍රීවරයෙක් සුරේෂ් කාර්ය සම්බන්ධයෙන් බෝධි පූජා කරනවා තමයි ප්‍රශ්නේද? බෝධි පූජා කරනවා තමයි. ඒ මොකද ප්‍රශ්නේ? ඒ වගේම තමයි අපි මේ රටේ රනිවිරෝණේ පෙනී හිටිනවා. ඒක ඔබට ප්‍රශ්නයක්ද? ඔව් ඔයාලට ප්‍රශ්නයක් ඇති. මොකද ඔයාලට ඒකට දෙක ප්‍රශ්නයක් තියෙන හින්දා. මේ කාරණේ තනිකර දේශපාලනික හස්තයක් විදිහට පසුරවන්න උත්සාහ කරනවා. අද මේ කතා කරපු කිසි කතිකේ කතා කරාද? ඒකේ මරාගෙන මරගේ බෝම්බ කරුවගේ තාත්තා වගේ ජාතික ලයිස්තුව කියලා. මරාගෙන මර බෝම්බ කරුවට පෙනී හිටපු නීතිඥවරයා ඔබ තමුන්නාසගේ තන්දිලපු කෙනෙක් කියලා. මේ ඇත්තටම මේ බෝධි පූජා තියෙන එක ඇයි ප්‍රශ්නයක්ද ඔයගලන්ට? ඒ වගේම මේ අර සහරාන්ගේ ලෝය කවුද? පෝස්ට් නම් තියෙනවා නේද? එයා වෙනුවෙන් හදපු පෝස්ට් එහෙම තියෙනවා මාලිමාවේ කවුද එක්කෙනෙක් ඉන්නවනේ. යාගේ මූණ දාලා එහෙම හදපු පෝස්ට් එහෙම තියෙනවා. ඔයගොල්ලෝ දැක්කද? ඔයගොල්ලෝ දැක්කේ නැද්ද? හැබැයි මම තව ටික දවසක් බලලා ඒ පෝස්ට් එකක් එහෙම දාන්නම්. හරි? බලමු ඒතර කවුද කියලා. මේ වගේ වැඩ කරන්න එපා. මට කියන්න තියෙන හැමදාම මෙහෙම අනුර මහත්තයාට අපි ගානට පිළිවෙලට වැඩ කරමු අනුර මහත්තයා. ලස්සනට වැඩේ කරන්න ඕක නිකන් අර නිකන් අර බල්ලෙට් වගේ සලකලා නිකන් අර චාටර් කරලා අර මිනිස්සු අතරේ ඔයා සමහර අය ඒ කියන්නේ මේ ජෙප්පන්ගේ අතරේ ඔයා වැජඹුණාට සාමාන්‍යයෙන් රට ඇතුලේ ගොඩක් මිනිස්සු අතරේ ඒ කියන්නේ වැඩි හරියක් 160ක් 70ක්ම ඔයා මිනිස්සුන්ගෙන් චාටර් වෙනවා අනුර මහත්තයා. ඇද්ද? ඒකයි වෙන්නේ උතන. 130ක් 25ක් විතර මේ හොඳ කරගන්න ඔය වැඩේ කරන්න යන්න එපා. මට කියලා තියෙන්නේ ඒකයි. අනිවාර්යයෙන්ම හොඳ විදිහට අපි වැඩේ කරමු. ගානට යන විදියට ලස්සනට කියන්නේ මොකක් හරි ඇතිනේ පිළිවෙලක්. ඒ පිළිවෙල කරන්න ඔය විදියට මේ සලකන්න එපා ඔය මිනිස්සයාට. ඒක තමයි මට කියන්න තියෙන්නේ ඔතනින්. එහෙනම් අද දවසේ වැඩසටහන අවසන් කරනවා. මගේ අනිත් අලුත් channel එකටත් එන්න. මේ channel එක subscribe කරන්න ඉක්මනින්. මොකද channel එක ඉක්මනට reach කරගන්න ඕනේ. ගොඩක් බල ඉන්න බෑ. දැන් කාලේ හරිනේ. දැන් ඔයාලා දන්නවනේ මම Mr. Political කියලා. ආයි බල ඉන්න එපා. මේක මොකද්ද අපි subscribe කරනවද නැද්ද ගගා. subscribe කරන්න. මොකද අනිත් channel ඔක්කොම ටික හෙලිලා තියෙන්නේ. ඒවා report ඇදිලා කෙලවෙලා තියෙන. ඒවට views යන්නේ නැහැ. දැන් ඔයාලට මේක උනත් පේනවනේ. subscribe කීයද ඉන්නේ. හැබැයි views යනවනේ. හැබැයි අරවට subscribe 20000 30000 ඉන්නවා. හැබැයි ඒ views යන්නේ 100යි 200යි. මේකේ subscribe ඇත්තෙත් නැහැ 100ක් වගේ subscribe තියෙන. හැබැයි views යනවා 200 300 600 වගේ සමහර ඒවාට ගිහිලා තියෙනවා. ඉතින් ඒක තමයි මේ වෙලා තියෙන්නේ. report ඇදලා තියෙන්නේ. හරි එහෙනම් උදව් කරන්නත් පුළුවන් ඔයගලන්ට. එහෙනම් අදට යනවා අපි හෙට දවසේ හැමෝම. ආයිබෝවන්.